අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ 2019 ව්‍යාපාර හාගෙන් කරන අධ්‍යයනය විෂය සඳහා ආව ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න 6. එතකොට මේකේ පළවෙනියටම කියලා තියෙනවා ගොවිපළෙහි වැඩ කරමින් සිටින අතරතුර පිපාසය සංසිඳුවා ගැනීමට විවිධ සේවා සමූපකාර සමිතිය මගින් පවත්වගෙන යන මිහිරි රසහල වෙත කමලා පළතුරු බදුනක්ද විමලා කිරි වීදුරුවක්ද මිලදී ගත්තා කියලා. අපෙන් පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මිහිරි රසහල විසින් සපුරාලනු ලබන මිනිස් අවශ්‍යතාවය කුමක්ද කියලා. ඒකට මිනිස් අවශ්‍යතාවයක් වෙන්නේ මෙතන අපිට මෙයාලා පිපාසය සංසිඳුව ගන්න තමයි යන්නේ. එතකොට මිහිරි රසහල කියන්නේ අපිට ආහාර හම්බ වෙන තැනක්. එතකොට මිහිරි රසහල විසින් සපුරාලනු ලබන මිනිස් අවශ්‍යතාවය වෙන්නේ අපේ ආහාර. දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා මිහිරි රසහල අයත් වන ව්‍යාපාර සංවිධාන වර්ගය මොකක්ද කියලා. ව්‍යාපාර සංවිධාන වර්ගය මොකක්ද කියලා අහනවා. එතකොට මෙතන පැහැදිලිව කියලා තියෙනවා මේක විවිධ සේවා සමූපකාර සමිතිය මගින් පවත්වගෙන යන්නේ කියලා. එතකොට මේක පෞද්ගලිකව නෙමෙයි පවත්වගෙන යන්නේ. ඒකින්ද අපිට උත්තරේ විදිහට ගන්න වෙනවා සමූපකාර සමිති කියලා. ඊළඟ ප්‍රශ්නේ අහනවා ඉහත සිද්ධියට අනුව කමලගේ හා විමලාගේ අවශ්‍යතා උවමනා මොකක්ද සමාන වෙනවද මොකක්ද වෙන්නේ කියලා අහනවා. එතකොට මෙතන අවශ්‍යතාවයක් තමයි මෙයාලා සපුරාලන්නේ ආහාර කියන අවශ්‍යතාවය. එතකොට මෙතන අපිට ගන්න වෙනවා මේ දෙන්නගේම අවශ්‍යතාවය සමානයි. මේ පිපාසය සංසිඳුවා ගැනීමට තමයි යන්නේ ගොවිපළේ වැඩ කර කර ඉන්න ගමන්. ඒකින්ද අපිට පළවෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ මේ දෙන්නගේ අවශ්‍යතා සමානයි කියලා. මොකද මේ දෙන්න ගන්නෙත් පළතුරු බදුනකුයි කිරි වීදුරකුයි. ඒ කියන්නේ ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගන්න තමයි මේ දෙන්න මේ භාණ්ඩ දෙක අරගන්නේ. ඊළඟට අපෙන් අහනවා මිහිරි රසහල භාවිත කරන පළතුරු අයත් වන නිෂ්පාදන සාධකය මොකක්ද කියලා. එතකොට පළතුරු කියලා කියන්නේ ස්වභාව ධර්මයෙන් හම්බ වෙන දෙයක්. ඒක හින්දා අපිට ස්වභාව ධර්මයෙන් අයිති වෙන දේවල් අපි ගන්නෙ භූමිය කියන නිෂ්පාදන සාධකය යටතේ. එතකොට පළවෙනි ප්‍රශ්න 4ම ඉවරයි. ඊළඟට තියෙනවා කොහුකේදී ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන ලක්සිරි නිපයුම් ව්‍යාපාරයේ අයිතිකරුවන් වන නිපුණට හා උපුලීට 2019 වර්ෂයේ හොඳම ව්‍යවසායකයට හිමි සම්මානය හිමි වූ අතර රාජ්‍ය විසින් ඔවුන්ට සහ එක් සේවකයෙකුට විදේශ සංචාරයක් ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ අයිතිකාරයෝ දෙන්නට සහ එක් සේවකයෙක්ට විදේශ සංචාරයක් ලබා දීලා තියෙනවා කියලා. අපෙන් අහනවා ලක්සිරි නිපයුම් ව්‍යාපාරයේ බාහිර පරිසර සාධකයක්. බාහිර පරිසර අභ්‍යන්තරයි බාහිරයි කියලා දෙකක් තියෙනවා. එතකොට මේකෙන් බාහිර පරිසර සාධකේ නිපුණ උපුලී කියන්නේ අයිතිකාරයෝ. ඒකින්ද ඒ දෙන්න අභ්‍යන්තරයි. සේවකයෝ කියලා කියන්නේ අභ්‍යන්තර. එහෙනම් රජය තමයි අපිට උත්තරේ ගන්න වෙන්නේ බාහිර පරිසර සාධකයක් විදිහට. ඊට පස්සේ අපෙන් අහන ලක්සිරි නිපයුම් ව්‍යාපාරයේ 2019 වර්ෂයේ හොඳම ව්‍යවසායකයට හිමි සම්මානය හිමිවීම. එම ව්‍යාපාරයට මොකක්ද කියලා අහනවා. එතකොට සම්මානයක් හිමි වෙනවා කියන එක කොහොමත්ම දුර්වලතාවයක්වත් තර්ජනයක්වත් නෙමෙයි. එක්ක ශක්තියක් නැත්නම් අවස්ථාවක්. එතකොට මේක ඇත්තටම කිව්වොත් මෙයාලගේ ව්‍යාපාර නාමය වැඩි දියුණු කරගන්නත් මේගොල්ලන්ට මේ සම්මානීය හේතු කාරණා වෙනවා. ඒකින්ද අපිට මේක පළවෙනි උත්තරේ ගන්න පුළුවන් මේගොල්ලන්ට මේක ශක්තියක් විදිහට.